හරි. ඔයගොල්ලෝ මේ තව සිද්ධියක් තියෙනවා මේ නංගන් සියල්ලක් මුකුත් කියන්නේ නැහැ, පාසල් මුකුත් කියන්නේ නැහැ. ඔය ළමයි එක ස්කූල් එක හරි එක ස්කූල් එක මේ දැන් ළමයි වැඩ කරන්නේ නැති ළමයිට වැඩ කරවන්න ඕන හින්දා ඒ කියන ඉස්කෝලේ X කියන ඉස්කෝලේ කියලා ගමුකෝ. X කියන ඉස්කෝලේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකයි ටීචර්ස්ලයි කතා වෙලා ළමයි කීප දෙනෙක්ව දැම්මා 15 පන්තියකට. ඒ කියන්නේ grade 11 ළමයි 10 class එකේ වාඩි කළා. X කියන ඉස්කෝලේ. හරි ඊට පස්සේ මොකද වෙන්නේ දැන් ඒකින් අපේ කියන්නේ අපේ නෙමෙයි ඒ ටීචර්ස්ලාගේ පර්පස් එක උනේ ඒ ළමයිව හරිද ඒ ළමයිව යහපත් මාර්ගයට ගන්න. කියන්නේ වැඩ කරන මට්ටමට පත් කරගන්න. වැරද්දක් නැහැ. ඒකේ ළමයි සම්පූර්ණ ෆෘට් එක ගන්න ඵලය ගන්න දෙමව්පියෝ මිසක් වෙන කවුරුත් නෙමෙයිනේ. ඒ දෙමව්පියෝනේ ගන්නෙ. ඒ කියන්නේ ගුරුවරු එහෙම කළාට ඒ ළමයා ඉගෙන ගත්තොත් හොඳට වැඩ කළා මේ දේවල් කරොත් අනිවාර්යයෙන්ම ඒකේ ඵලය ගන්න මේ දෙමව්පියෝ. හරි. ඉතින් ඒ පරම පවිත්‍ර පිවිතුරු චේතනාව මත ඉතින් ඒ දේ ගුරුවරු කළා. හරි. ඒ ගුරු කළාට පස්සේ මෙන්න පහවදා ඒ ස්කූල් එකට කලාපෙන් ඇවිල්ලා. කලාපෙන් ඇවිල්ලා ළමයිව ෆේල් කරනවා. ළමයිගේ මනසට බලපානවා මේවා. මෙහෙමයි කියලා ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. හරි. ඉතින් මේ ඒක ඉතින් ඒගොල්ලෝ බොහොම හොඳට විසඳගෙන තියෙනවා. ඒ ළමයි මම පෝස්ට් එකක් දැක්ක ළමයි මේ අර දියමන්ති හදන්නේ අඟුරු කියන එක ගොඩාක් ප්‍රෙෂර් එකකට දාලානේ. කියන්නේ දියමන්ති වගේ වටින එකක් හැදෙන්නේ එහෙම. ඒ වගේ තමයි ළමයිනුත් එහෙම තමයි. ඉතින් සමහර ළමයින්ට වැඩ කරන්න ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ. සමහර ළමයි නිකම් වැඩ කරනවා. හරි. දැන් ළමයි මම ඉගෙන ගන්න කාලේ මම කෙමිස්ට්‍රි ක්ලාස් ගියා සර් කෙනෙක්. කේසරි කියලා සර් කෙනෙක්. කේසරි තානගේ. ඔයගොල්ලෝ අහලා ඇති. මේ සර් ළඟදී මේ ටීචින් වලින් ඒ කියන්නේ සර් ක්ලාස් කරේ සෑහෙන කාලෙක අවුරුදු ගාණක් උගන්වපු සර් කෙනෙක්. අවුරුදු සෑහෙන ගාණක් 40ක් විතර තමයි දන්නේ. ඒ වගේ. මේ දැන් ඒ සර්ගේ පන්ති වලට එහෙම ඒ ළමයි වාඩි වුණොත් ඉවරයි. ඒ කියන්නේ එහෙම වුණොත්. ඒ කියන්නේ මම ගිහිල්ලා තියෙන ළමයි සර්ගේ මං ඒ ක්ලාස් එකේ මට ඉන්න කරවන්නව නිදිමත එන්නේ නැහැ. නිදිමත එන්නේ නැහැ කියලා කියන්නේ මොකක් හරි දැක්කොත් හොඳටම බයිනවා. කියන්නේ වෙන වැඩක් කරොත් බයිනවා. හොඳ මේකෙන් බයින්නේ. සමහරලාට අහන්නේ නැත්නම් සර් ගෙනල්ලා ගහනවා ළමයි 2000ක් විතර ඉස්සරහා ගහනවා. නේද? ඒක හොඳයි. ඉතින් අපි ඉන්නවානේ ළමයි. දැන් එහෙම මේ වගේ ඒවා එහෙම මොත් ඒ සර් සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා. ඉනේලා එහෙම ඕන ළමයි ඉන්නවා. ඒ කියන්නේ මාර හොඳ ගුරුවරයෙක් හරි. එහෙම මේ තරහක් එහෙම නැහැ. ළමයින් වෙනුවෙන් බොහොම හොඳට උගන්වපු ගුරුවරයෙක්. ඒ වගේ ඒවා දැන් එහෙම කරන්න බෑ මං හිතන්නේ. මේ දැන් තියෙන සිස්ටම් එකත් එක්ක. ඕකලා ප්‍රතිඵල එන්නේ පස්සේ. ඔයගේ ප්‍රතිඵල එන්නේ පස්සේ.